අද 2025 මාර්තු 21 වන දින ලොව ඩවුන් සින්ඩ්‍රෝම් දිනයයි. ඉතින් අද දවස නිමිත්තෙන් සිහින පෙයාසල ව්‍යාපෘතියේ අපගේ මේ සූදානම ලොව පුරා සිටින ඩවුන් සින්ඩ්‍රෝම් පුද්ගලයන්ගේ සෞන්දර්යාත්මක හැකියා කුසලතා පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දීමට. ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයන්ගේ නිර්මාණශීලීත්වය සහ කලාත්මක ප්‍රකාශනය තිබෙන්නේ ඉතාමත් අඩු මට්ටමක. කොහෙත්ම නෑ. ඔවුන්ට සංකීර්ණ හා නවීන කලාකෘති නිර්මාණය කරන්න අනිවාර්යෙන්ම පුළුවන්. ඇය නමින් ජූඩිත් ස්මිත්. ඇය ෆයිබ් ආටිස්ට් කෙනෙක්. නමුත් මැගේ පැවති විශේෂත්වය වුණේ මැයද ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයෙක්. එනමුත් මැගේ තිබුණු ආසාව මත නූල් සහ රෙදි වලින් ඇය ඉතා අලංකාර මූර්ති නිර්මාණ සිදු කරනු ලැබුවා. එම මූර්ති නිර්මාණ ඔබ අප සියලු දෙනාටම දැක ගන්න පුළුවන් ජාත්‍යන්තර මට්ටමින් මෙන්ම ඉතාම ප්‍රසිද්ධ කෞතුකාගාරවල පවා. ඔවුන්ට කලාත්මක ප්‍රකාශන තිබුණත් ඒවා හරිම සරලයි. නෑ කොහෙත්ම නෑ. ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින් පින්තාරු කිරීම, නර්තනය, සංගීතය සහ නිර්මාණ වැනි අංශයන් කෙරෙහි සෞන්දර්යාත්මක කුසලතාවයන් පෙන්නුම් කරලා තියෙනවා. මං හිතන්නේ ඔවුන්ට වෘත්තීමය වශයෙන් කලාවට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. නෑ, ඒක සම්පූර්ණ මිත්‍යාවක්. ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින් වෘත්තීය කලා ප්‍රදර්ශන, රංගනයන්, නිර්මාණයන් වැනි ව්‍යාපෘතීන් වලට වැඩියෙන් සම්බන්ධ වෙලා තියෙනවා. පෝලා ගෝමස්. ඇය පෘතුගීසි කලාකාරිනියක්. නමුත් ඇගේ පැවති විශේෂත්වය වූයේ ඇයද ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයෙක්. නමුත් ඇයට තිබුණා ඉතාම අලංකාර වූ හැකියාවක්. එනම් ඇයට ලස්සන්ට පිඟන් සහ මැටි භාණ්ඩ නිර්මාණ කරන්න පුළුවන්. හැබැයි ඇයගේ මේ තිබූ හැකියාව පෘතුගීසි ජාතීන්ගේ සහ ලොව වැසියන්ගේම ආදරය ගෞරවයට පාත්‍ර වුණා. ඔවුන්ට සංකීර්ණ සෞන්දර්යාත්මක සංකල්ප අගය කිරීමට හෝ තේරුම් ගැනීමට හැකියාවක් නෑ. ඔවුන්ට පුළුල් පරාසයක සෞන්දර්යාත්මක සංකල්ප අගය කිරීමට හා තේරුම් ගැනීමට හැකියාවක් තියෙනවා. ඩවුන් සින්ඩ්‍රෝම් බ්‍රිතාන්‍ය නර්තන කණ්ඩායමක්. මෙම නර්තන කණ්ඩායමම ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයන්ගෙන් සමන්විත වූවා. නමුත් මොවුන්ට පුළුවන්කමක් ලැබුණා මුළු බ්‍රිතාන්‍ය ජනතාවම අමන්දානන්දයට පත් කරන්න. ඒගොල්ලන්ගේ පවතින ඉතාම ලස්සන වූ නර්තන හැකියාවන්ගෙන් සහ රංගන ශෛලීන් උපයෝගී කරගෙන. ඔවුන්ට විලාසිතා පිළිබඳව තියෙන අවබෝධය, ඒ කියන්නේ ෆැෂන් සෙන්ස් එක සීමිතයි. කොහෙත්ම නෑ. ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින්ට විලාසිතා පිළිබඳ අවබෝධයක් එනම් ෆැෂන් සෙන්ස් එකක් තියෙනවා. ඇය නමින් මැඩලින් ස්ටුවර්ට්. ඇය ඔස්ට්‍රේලියානු නිරූපිකාවක්. නමුත් ඇයගේ තිබුණු විශේෂත්වය වූයේ ඇයද ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයෙක්. එනමුත් ඇයට හොඳ අවබෝධයක් තිබුණා නිරූපණ ක්ෂේත්‍රයට මෙන්ම ඇඳුම් තෝරා ගැනීමට. එම නිසා ඇය ඔස්ට්‍රේලියානු සියලුම වැසියන් අතර පැසසුමට ලක් වූවා. ඩවුන් සින්ඩ්‍රෝම් යනු නොහැකියාව නෙමේ. ඔවුන්ට අන් සැමට මෙන්ම විශිෂ්ට සෞන්දර්යාත්මක කුසලතා තිබෙනවා. අද මෙම ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනයේදී ඔවුන්ද අන් අය මෙන්ම හැකියාවන්ගෙන් පරිපූර්ණ අය බව දැනුවත් වී ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්නට ඔබත් පටන් ගන්න. ඉතින් ඔවුන් ඩවුන් සින්ඩ්‍රෝම් දිනයට පමණක් සීමා නොකරමු.